Hi, ඔයාලට කොහොමද? ඉතින් අද වීඩියෝ එක කොණ්ඩේ ප්‍රශ්න හින්දා දුකින් ඉන්න ඔයාට මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මම මගේ කොණ්ඩේට පාවිච්චි කරන මට රිසල්ට් තියෙන හොඳ hair mask එකක් ගැන. ඔයාලට මේ hair mask එක හදා ගන්න ඕන වෙන අමුද්‍රව්‍ය තුනයි. මේ වගේ බිත්තරයක්, එතකොට මේ වගේ යෝගට් එකක්, මේ වගේ කෙසෙල් ගෙඩි දෙකක්. මම ගත්තේ ගොඩක් ඉදිච්ච කෙසෙල් ගෙඩි මොකද ගෙදර තිබ්බ හින්දා. ඔයාට කරන්න තියෙන්නේ මේ අමුද්‍රව්‍ය තුනම හොඳට බ්ලෙන්ඩර් එකේ මික්ස් කරගන්න එක. බ්ලෙන්ඩර් එකක් නැති කෙනෙක්ට නම් ඔයාට අතින් හරි මේ තුන මික්ස් කරගන්න පුළුවන්. හොඳට මික්ස් කරලා ඉවර වෙලා කොණ්ඩේ ගාන්න තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මික්ස් කරගත්තට පස්සේ කොහොමද මේ මිශ්‍රණය තියෙන්නේ කියලා. මම දැන් මිශ්‍රණය හදාගෙන ආවා. මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරාට පස්සේ මිශ්‍රණය තියෙන විදිහ. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. ඒක තමයි මේ තියෙන්නේ අර ටිකක් මේ විදිහට වතුර වලට වඩා ටිකක් උපු ද්‍රාවණයක් තමයි තියෙන්නේ. ඔයාලට හදාගත්ත hair mask එක ඔයාලට තියෙන්නේ ඔයාගේ කොණ්ඩේ section වලට බෙදලා හොඳට ඔයාගේ ස්කබලට ගෑවෙන විදිහට එතකොට කොණ්ඩේ ගෑවෙන විදිහට හොඳින් ගා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ පැය භාගයක් එහෙම නැත්නම් පැයක් වගේ කාලයක් ඉඳලා ඔයාලට සෝදලා අයින් කරන්න පුළුවන්. ඉතින් එක දෙයක් කියන්න ඕනේ මේ hair mask එකට අපි කෙසෙල් එකතු කරපු හින්දා ඔයා හොදලා කොණ්ඩෙන් අයින් කරද්දී අර කෙසෙල් වල කෑලි කෑලි වගේ හිටින්න පුළුවන්. ඒක ඔයාගේ කොණ්ඩේ හොඳට වේලුණාට පස්සේ අයින් වෙලා යනවා. අනේ මම මේ hair mask එක පාවිච්චි කරන කලින් දවසේ හොඳට කොණ්ඩේ ෂැම්පු කරලා කන්ඩිෂනර් කරලා හොඳට පිරිසිදු කරගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ hair mask එක මම අත ගන්නවා නම් hair mask එක විතරයි කොණ්ඩේට මම ඇප්ලයි කරන්නේ. කිසිම ෂැම්පු එකක් කිසිම කන්ඩිෂනර් එකක් මම කොණ්ඩේට ඇප්ලයි කරන්නේ නැහැ. ඒ මම කරන විදිහ ඔයාලා කැමති නම් ෂැම්පු කන්ඩිෂනර් කරන්න පුළුවන්. මට හිතෙනවා hair mask එක විතරක් දාලා ඒකේ එන පෝෂණය ලබා ගත්තාම ඒ දවසට ඇති කියලා. ඒ හින්දා තමයි මම කෙමිකල්ස් වර්ග තියෙන ෂැම්පු සහ කන්ඩිෂනර් ඒ දවස්වලට පාවිච්චි කරන්නේ නැත්තේ. ඉතින් මම hair mask එක දාන දවසට කොණ්ඩේ ෂැම්පු කන්ඩිෂනර් කරන්නේ නැහැ. ඔයාලට කැමති නම් ෂැම්පු කන්ඩිෂනර් කරන්න පුළුවන්. හරි. ඉතින් මේ hair mask එක ඇත්තටම ගොඩක් හොඳයි. මට මේ දවස්වල තියෙන short hair එකක්. මොකද මම short hair එකට කැමති නිසා මම ඒ ගාන maintain කරනවා දැන් අවුරුදු එකමාරක් විතර වගේ ඉඳලා. මීට ගොඩක් කාලයකට කලින් මට ටිකක් දිග කොණ්ඩයක් තමයි තිබ්බේ. ඒ කලින් කොණ්ඩේ තියෙන කාලෙත් මම සාමාන්‍යයෙන් මාසෙට දෙපාරක් වගේ මේ hair mask එක දානවා. ඊළඟ කොණ්ඩේ photos videos මම තිබ්බත් මේ වීඩියෝ එකට add කරන්න. කොහොම හරි ඔයාලට දිග කොණ්ඩයක් තිබ්බත් ඔයාලට කොට කොණ්ඩයක් තිබ්බත් ඔයාලට හරිම නිරෝගී පිරිපුන් ඒ වගේම අර කොණ්ඩේ යන්නේ නැති හොඳ ලස්සන කොණ්ඩයක් තියාගන්න ඕන නම් ඔයාලට මේ hair mask එක try කරලා බලන්න පුළුවන්. ඒ වගේම ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන්. මේක apply කරන්න ඉතින් වැඩි දෙයක් නැහැ. සාමාන්‍ය hair mask එකක් වගේම ඔයාලට apply කරගන්න පුළුවන්. hair mask එක මාරම සුවඳයි. මොකද අපි යෝගට් දැම්ම බිත්තර වල එහෙම ගඳක් එන්නේ නැහැ. ඔයාලට කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කොණ්ඩේට හොඳට ඇප්ලයි කරලා දෙන්න. මේ hair mask එක හරියම සනීපයි ඔළුවට. මොකද යෝගට් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට hair mask එක ඇප්ලයි කරාට පස්සේ ඔයාලා සාමාන්‍ය වතුරෙන් හොදලා අයින් කරන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවනම් ෂැම්පු කන්ඩිෂනර් යූස් කරන්නත් පුළුවන්. මම වොෂ් කරලා ඇවිල්ලා පෙන්නන්නම් කොහොමද මගේ කොණ්ඩේ තියෙන්නේ කියලා. හරි. මේ දෙන්නේ මම නාලාවට පස්සේ මගේ කොණ්ඩේ තියෙන විදිහ මම මොනවත් ඇප්ලයි කරේ නැහැ. මම නම් ෂැම්පු කන්ඩිෂනර් කරෙත් නැහැ. හැබැයි කාට හරි කෙනෙක්ට බිත්තර ටිකක් ගඳයි වගේ කියලා හිතනොත් ෂැම්පු කන්ඩිෂනර් ඇප්ලයි කරන්න. මේ hair mask එකට කෙසෙල් ඇඩ් කරන හින්දා ඒ කෙසෙල් වල තියෙන කෑලි කෑලි කොණ්ඩේ හිටින්න පුළුවන්. ඒ නිසා කොණ්ඩේ ටික වොෂ් කරනකොට ඔයාට ඒකට ටිකක් වැඩිපුර වෙලා යන්න පුළුවන්. ඔයා ඒකට අකමැති කෙනෙක් නම් ඔයා මේ hair pack එකට කෙසෙල් ඇඩ් කරන්න නැතුව කරන්න. පෞද්ගලිකව මමත් කෙසෙල් ගෙදර නැති වෙලාවට මට හොයාගන්න නැති වෙලාවට මම මේ පැක් එකට කෙසෙල් ඇඩ් කරන්නේ නැහැ. විතරයි යෝගටුයි විතරක් ගන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ පැක් එකත් ගොඩක් හොඳයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මම අතට ගිහින් එන්නම්. බයි බයි.